තෙරුවන් සරණයි පින්වතුනි හැමෝටම මම අද ආවේ ලොකු පණිවිඩයක් කියන්න. සිංහල අලුත් අවුරුද්ද ලබාගෙන එනවා. ඕල්ලා දැහෙනවා. රචින්නාහඬ ඇහෙනවා. නමුත් ඒ අවස්ථාවේම එක්තරා ගමකින් මවකගේ දුක් කඳුළු අඳෝනාවක් ඇහෙනවා. ඒ රත්තරන්ගම අඬ ඉන්නේ. කන්න බෑ. කුසට ආහාරයක් ගන්න බෑ. ඇයි ඒ? රුක්ෂාන් කියන පුතා පින්වතුනි ඉපදුනේ මහියංගනේ ගම්මානේ. ඒ දරුවා දැන් ඉන්නේ තැල්සීමියා රෝගය හැදිලා ජීවිතයත් මරණයත් අතර සටනක මහනුවර මහ රෝහලේ. ඒ දරුවගේ ජීවිතේ බේර ගන්න ලක්ෂ 140ක්. ඒ රත්තරන් අම්මා මේ වන විට ලක්ෂ 100ක් මදි වෙලා දුක් වෙනවා. අනේ පින්වතුනි ඔබට පුළුවන් නම් වැඳලා ඉල්ලන්නම් ඒ දරුවගේ ජීවිතේ බේර ගන්න උදව් කරන උපකාර කරන්න. ඒ අම්මගේ විස්තර කොහොමම දානවා. මෙන්න මේ වගේ. රුක්ෂාන් පුතු රෝගාතුර වි අද දින ඉන්නවා. තැල්සීමියා රෝගේ ඇති මෙලෙස දුක් විඳිනවා. මහියංගන පුරවරයෙන් අඳෝනාව ඇහෙනවා. අම්මා අඬනවා කඳුලැලි වගුර ඉන්නවා. මහනුවර ජාතික රෝහලේ පුතු පසු වෙනවා. ඒ කුසට ආහාර ටිකක් නැතුව අම්මා අඬනවා. කොහොමද ලේ කිරි කර දුන්නේ පපුව තියෙන්නේ. පුතු ගැන සිතමින් අම්මා නිතර කඳුලැලි බොන්නේ. පුතුගේ ජීවිතේ බේර ගන්න කෝටියක් මුදල් දෙනවද පින්වත එකතු කරලා ඔයාලා ඒ මුදල්. ලංකාවේ අපේ තරුණ පුතෙක් විවාගෙලිවේ. සාමාන්‍ය පෙළත් දෙවර තමයි පුතු එළිවේ. ඒ රත්තරන් පුතුගේ ජීවිතේ අපි බේරගමු. පුළුවන් විදියට ආධාරය පුතාට පුදමු. දසමාස කුස තාරා කුසේ මෙලවට විහි කොට මහසාගරේ වාගේ දුන්නා ලේටික කිරි කොට. දිවරණීති වාරමින් පුතු අම්මා දැටි කොට. අද පුතාව මාව දකිද්දී ඇත රෝගීව සිටේ. මරු සමකින් පොර බදිනවා දිවි බේරා ගන්න. අම්මා කෙනෙකු හට පුළුවන් වෙද ඉවසන් ඉන්න. පින්වතුනේ පුතුගේ දිවිය අපි බේරා ගමු. සහයෝගය දීලං ඔබත් කුසලක් ලැබ ගමු. රත්තරන් අම්මගේ පපුව දරා ගන්න බෑ. ලේකිරි කළ දිලුස් මහත් කර පුතාද මරුවත් එක්ක පොරබදන ජීවිතේ බේරා ගන්න. පුතාගේ ජීවිතේ බේරාගෙන ඔබේ දරුවාගේ ජීවිතයට ආශිර්වාදයක් ලබා ගමු. හිතන්න ඔබේ දරුවෙක් කියලා දරුවා. ඔබේම දරුවා කියලා හිතන්න. ඔබ ආශිර්වාද කරන්න නැත්නම් පුතාගේ ජීවිතය ආශිර්වාදයෙන් ජීවිතය ආරක්ෂා වේවා කියලා. ඔබට පුළුවන් විදිහට පුංචි රුපියලක් හරි ආධාර දීලා මේ මහියංගන පුරවරේ අපේ ලක් දරුවා ආරක්ෂා කරගමු. වැඳලා ඉල්ලන්නම් ඔයාලගෙන් මෙන්න මේ විදිහට හැමෝටම තෙරුවන්